හයි කොහොමද? හයි. ඉතින් අපි දෙන්නද කොහෙද යන්නේ? අපි දෙන්න යනවාද සකුර බලන්න. සකුර බලන්න කොහෙටද යන්නේ අපි? උස්සකා බම්පකු කෝයි. මම්පකුද බම්පකුද? දන්නේ නැහැ. ඒක හරියටම මම්පකුද බම්පකුද කියලා දන්නේ නැහැ. අද ගිහිල්ලා තමයි බලා ගන්න වෙන්නේ මම්පකුද මම්පකුද. ඔව් අපි ගිහින් බලමු. මොකද වෙන්නේ කියලා. ඉතින් අපි දෙන්නද යන්නේ සකුර බලන්න මම්පකු කෝයෙන් එකට. ඉතින් මේක තියෙන්නේ කියෝතෝ පැත්තට වෙන ටිකක් ලොකු කෝයෙන් එකක් මේක. ඉතින් අපි මුලින්ම කරේ ටිකට් ගත්තා. ඉතින් මේ ටිකට් එකට උනේ yen 200ක් වගේ පොඩි ගාණක්. එහෙනම් අපි ඇතුළට ගිහිල්ලා බලමු මේ කෝයෙන් එකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් අපිට මේක ඇතුළට යද්දිම හම්බුනේ මෙන්න මේ ස්ටැචු එක. මේක මාර ලොකුයි පේනවට වඩා. ඉතින් ඒක පහලින් මේ විදියට ලස්සනට මල් වවලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපිට මේ කෝයෙන් එක බලන්න මෙන්න මේ කෝච්චිය නැගලා උනත් යන්න පුළුවන්. බම්පකු කියන්නේ අරයටද? මේ ඉන්නේ බම්පකු අයියා. මේක වටේම තියෙන මල්. ඔයත් මලක්. කොබලන මල. ඊළඟට අපි ආවේ සකුර තියෙන තැනට. ඉතින් ඔයාලා දන්නවනේ සකුර හැදෙන්නේ අවුරුද්දට එකපාරයි. ඉතින් ගිය අවුරුද්දේ අපිට සකුර බලන්න යන්න උන්නේ නැහැ. ඒ නිසා මේ අවුරුද්දේ කොහොම හරි අපි සකුර බලන්න ආවා. මෙතන නම් මාරම ලස්සනයි පිස්සු හැදෙන ලස්සනක් තියෙන්නේ ළමයි. ඔන්න ළමයි ඊළඟට ඉන්නවා තවත් ලස්සන මල් දෙකක්. ඉතින් ඔයාලටත් අපි දෙන්නවා මල් දෙකක් වගේ පේනවනම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මම මේ හර්ෂිතට පැහැදිලි කරලා දෙන්නේ හර්ෂිත කොච්චර ලස්සනද කියලා. ඇත්තටම අද නම් හර්ෂිත මාර ලස්සනයි. පිච්ච මලක් වගේ. ඇත්තටම මොකද්ද ඔයාලා ටික්ටොක් කරන්න ඕනද? ඔව්. ඈ? අර මොකද හිතෙන්නේ? අනේ මාර ලස්සනයි හලෝ. මම හැමතැනින් තිය වීඩියෝ ගන්න ගියාම මට තුවා ලස්සන නිසානේ තියන්නේ. නැත්තම් ඉතින් ඕව තියනවද? අන්න හරි ඔන්න දැන් මගේ වීඩියෝ එකක් ගන්නවනේ ඊළඟට මෙතන. එහෙමද? මෙතන ලස්සනයි. ඉතින් හර්ෂිතට ලස්සනයි කිව්වා කියලා හර්ෂිත හරි ගැම්මෙන් තමයි දැන් මේ ඉන්නේ. බලන්න යාගේ හිනාව. ඉතින් අද වීඩියෝ එකේ හර්ෂිත තමයි හැම තැනම ඉන්නේ. මමත් ඉතින් අතරින් පතර බලන්න පුළුවන් ඔයාලට. සකුරා පිපිලා දිරුවට සරසා. ඉතින් ඔයාලට ඇහුණද හර්ෂිතගේ සින්දුව? හර්ෂිත නටන්න වගේම සින්දු කියන්නත් මාර දක්ෂයි. ඔයත් මලක් වගේ යන්නේ සකුර මලක් වගේ. ඔයා සකුර මලක යන්න සකුර ගහක් කරට යන්න. මේ මලත් එක්ක ඉන්නේ මල අල්ලගෙන උඩ පැනලා. ඉන්න. ඔන්න උඩ පැනලා අල්ලන්න මල. අම්මා ලස්සන සකුර මලක් නේ. අයියෝ. කොහෙන් ගියත් මලක් පයින්නවනේ මැදින්. ඒකනේ කරන්න බැරි. හර්ෂිත හිත හොඳ ළමෙක් නිසා ඉතින් හිටපු ගමන් මේ වගේ වැඩත් සෙට් වෙනවා. මොකද්ද කියනවා? මාරම ලස්සනයි මේ පොට් එක. පොට් එක කියන්නේ නෑනේ. අනේ වචන හදලා දෙන්න වෙනවා. දෙයකියවද තියෙන්නේ. ඉතින් මෙතන මාරම ලස්සනයි. මෙතන අපි දෙන්න හිටියා කොහොම හරි පැයකට වඩා වැඩි කාලයක්. ඊට පස්සේ අපි ගියේ මෙන්න මේ ටියුලිප් මල් තියෙන තැනට. ඉතින් මෙතන නම් මාරම ලස්සනයි. මෙතන ගොඩක් පාටවල් වලින් එක යායට මේ ටියුලිප් මල්. ඉතින් අප්‍රේල් මාසෙ කියන්නේ ජපානයේ හැම තැනම ලස්සන මල් පිරෙන කාලයක්. ඉතින් අප්‍රේල් මාසේ තමයි මල් බලන්න යනවා නම් යන්න ඕනේ. ඉතින් අපි මෙතනට එද්දි ඇත්තටම හිතුවේ නෑ මේ වගේ තැනක් තියේවි කියලා. චුට්ටක් ඇවිදගෙන යද්දි තමයි අපිට මෙතන හම්බුනේ. මාරම ලස්සනයි පිස්සුවක් මේ ගොනෝරියා. අනේ අයියනේ ඔයා කොතනින් තිබ්බල් ලස්සනයිනි ඈ
ඉතින් අපි දෙන්න ආවේ සකුරා බලන්න. ඒ වුණාට සකුරා තිබුණ තැන හිටියට වඩා වැඩි කාලයක් අපි මෙන්න මේ ටියුලිප් මල් තිබුණ තැන හිටියා. ඉතින් අප්‍රේල් මාසේ පටන් ගද්දිම සකුරා විතරක් නෙවෙයි අපිට මේ වගේ ලස්සන මල් ගොඩක් බලන්න පුළුවන් ජපානයේ ඕන තැනක. ඒ වගේ මලක් තමයි මෙන්න මේ ඉන්නේ. ඉතින් මේ වගේ ලොකු පාක් එකක ගොඩක් වෙලාවට මෙන්න මේ වගේ ට්‍රේන් එකක් දානවා. මොකද හැම තැනටම කට්ටියටම යන්න පුළුවන් වෙන්න. ඒකේ ගියොත් මුළු පාක් එකම ඉක්මනින් බලලා ඉවර කරන්න පුළුවන්. ඉතින් ඊළඟට තියෙන්නේ මම හරියට කියලා TikTok වලට ගත්ත වීඩියෝ ටික පොඩ්ඩක් අහලා බලන්නකෝ යම් මොනවද කියන්නේ කියලා. එකතන ඉන්න භූතයා මෙහාට හිතලා ආවේ. දැන් 1 2 කොහෙද බලන් ඉන්නේ? 3යි. ඊළඟට අපි දෙන්න ආවේ මෙන්න මේ උමේ මල් බලන්න. මේක සකුරා මල් වලට වැඩිය පොඩ්ඩක් වෙනස්. ඉතින් උනාට මට නම් සකුරා වලට වඩා උමේ මල මාරම ලස්සනයි. මේ මලට දෙන්න පුළුවන් 10න් 10ම. ඉතින් ඊළඟට අපි දෙන්නට හම්බුණා මාර නිදහස් තැනක්. මෙතන එහා පැත්තෙන් තියෙන පොඩි පොකුණක්. ඒකේ ඉන්නවා මෙන්න මේ වගේ යාළුවෝ ටිකකුත්. ඉතින් අපේ යාළුවොත් එක්කත් පොඩි වෙලාවක් ඉඳලා දැන් මේ හදන්නේ ගෙදර යන්න. ඉතින් මේ පාක් එක ඇතුළට එන්න පුළුවන් හවස 4:00 වෙනකන් විතරයි. මේ වෙද්දි 4:00 වුණ නිසා අපි දැන් මේ යන්නයි හදන්නේ. යන ගමන් අපිට මෙන්න මේ වගේ ගහකුත් හම්බ වුණා. ළමයි මං හිතුවේ කන දෙයක් කියලා එකයි වීඩියෝ කරේ. එහෙනම් ඉතින් අපි දැන් ගෙදර යන්නයි හදන්නේ. ඔයාලට ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි.